Welcome to Glow Up with Nilusha. ඉතින් අද මම ඔයගලන්ට එක කතා කරන්න යන්නේ salon management කියන topic එක යටතේ. අදත් ළමයින්ගේ request එකක් පිට තමයි මම මේක කරන්න හිතුවේ. මොකද අපි salon management කියලා ගත්තම ඒකේ එක පොඩි කොටසක දෙයක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ costing. ගොඩක් දැකලා තියෙනවා අපේ salons වල එක එක prices වලට අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට එක තැනක 10,000කට කරන එක අනිත් ෆේෂල් එකේ මුළු ක්ලෙන්සර් බෝතලෙම නෙමෙයි. ක්ලෙන්සර් එකකට ගන්න ඕගලන්ට ප්‍රමාණයක් තියෙනවා. මම ග්‍රෑම් 2යි ග්‍රෑම් 5යි නම් ක්ලෙන්සර් එක පාවිච්චි කරන්න ෆේෂල් එකට. ඔයා කොස්ටින් ඔයා ගන්නකොට ග්‍රෑම් 5ට යන ප්‍රමාණය ගන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ මේක හරියට නිකන් කෑම හදනකොට රෙසිපි එකක් හදනවා වගේ තමයි. ඕගොල්ලෝ බලන්න මේ රෙසිපිස් තියෙනවා. before මේ හදලා තියෙන්න ඕනේ මේ ඕගොල්ලෝ කරන සර්විසස් වලට. මෙන්න මේවට මම මෙච්චර පාවිච්චි කරනවා මෙච්චර පාවිච්චි කරනවා. නැත්නම් මම සමහරක් වෙලාවට දැකලා තියෙන ටියුබ් එකක් ගත්තම ඔහේ ටියුබ් එක මිරිකන හල එක. ක්ලෙන්ස් එකක් ටෝන් එකක් ගත්තම බෝතලේ අරගෙන කෙලින්ම හලනවා. ඔහේ එන ගානක් අරගන්නවා පාවිච්චි කරනවා. ඔයා දන්නේ ඔයා මේ බෝතලේ කී දෙනෙක්ට පාවිච්චි කරාද කියලා ඔයා දන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? අයියෝ මට විතරක් කරගන්න බෑ මං කොච්චර කරත් මට පාඩුයි අරගොල්ලන් අර සලෝන්ස් අර ලොකු සලෝන්ස්ලා අරම කරනවා මේම